ඔන්න ඉතින් අද දවසේ නිමාව තමයි මේ තියෙන්නේ. දැන් වෙලාව 9:00ට විතර. ඒ වුණාට තාම එළියයි. මොකද මෙහෙච්ච සමයක නිසා සාමාන්‍ය කළුවර වැටෙන්නේ 10:00 11 විතර වුණාම. මට මාව මිරේකින් දකිනකොට තමා තේරෙන්නේ අනේ මං අද කොච්චර මහන්සි වෙලාද කියලා. උදේ මූණ හොදගත්තයින් පස්සේ ආයේ දවසටම මට මං ගැන බලන්න වෙලාවක් නැතිම තරම්. චූටි බබෙක් තනියම බලාගන්න හැම අම්මා කෙනෙක්ගේම දවසම මේ වගේ ඉතින්. ෆිසිකලි අපිට ඒක කොච්චර මහන්සි දෙයක් වුණත් මෙන්ටලි අපි ඒ ලබන සතුට කියලා නිම කරන්න බෑනේ ඉතින්. බබා නිදාගත්ත ගමම මම කරන්නේ කෑම එක බෙදාගෙන කෑම එක බෙදාගෙන ඇවිල්ලා ටීවී එක පොඩ්ඩක් බල බල ඒක කන එක. මොකද මං දවසම බබා එක්ක ඉන්න නිසා මට ඕන විදිහට කෑම කන්න වෙන්නේ නෑනේ. ඉතින් මේ වෙලාවේ තමයි මට සැහැල්ලුවෙන් නිදහසේ කෑම කන්න පුළුවන් වෙලාව. ඉතින් මම කෑම එක කාලා ඉවර වෙලා මේ සැන්ඩ්විච් දෙකකුත් තිබිලා ඒ දෙකත් කෑවා. සාමාන්‍යයෙන් මම ගේ අස් කරන්නේ රෑට. අද හස්බන්ඩ් නයිට් ෂිෆ්ට් එක නිසා එයා යන්න කලින් මම ගේ අස් කරගත්තා. ඒ නිසා මං කෑම කාලා එහෙම්මම වොෂ් එකක් දාගන්න තමා ආවේ. ඊට පස්සේ සුපුරුදු පරිදි ඔන්න ස්කින් කෙයා තමා. මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 1.5ක් විතර වෙනවා. මම මේ ළඟදී තමා ස්කින් කෙයා රුටින් එක ෆලෝ අප් කරන්නේ. ඒකට හේතුව තමා මෙහෙ වින්ටර් එකේදී අපේ හැම හොඳටම ඩ්‍රයි වෙනවා. අනිත් එක මෙහෙ පාවිච්චි කරන්නෙම උණු වතුර. ඒ නිසා අපේ හැම රැලි වැටෙනවා. අනිත් එක අපේ හැම දවසින් දවස වයසට යනවා. දැන් මම ඉන්න වයසත් එක්ක මට තේරුණා ස්කින් එක පොඩ්ඩක් කෙයා කරන්න ඕනේ කියලා. ඒ හින්දා දැන් මම ස්කින් කෙයා රූටින් එකක් හදාගෙන කම්මැලිකම පැත්තකින් තියලා ඒ රූටින් එක ෆලෝ අප් කරනවා. මෙන්න මේ මෙඩිකියුබ් එකේ එන මේ සීරම් එක හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම මම මේ පාවිච්චි කරන දෙවෙනි සීරම් එක. සාමාන්‍යයෙන් මගේ මූණට එහෙම ලොකුවට ප්‍රොඩක්ට්ස් හරියන මූණක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක මට මාර විදිහට හරි ගියා මගේ මූණට. මේ දවස්වල ලංකාවේ කොරියන් ස්කින් කෙයා වයිරල් යනවනේ. ඉතින් මමත් ඒ වගේ වීඩියෝ එකක් දැකලා තමයි මේ මෙඩිකියුබ් එකේ මේ ටර්මරික් මේ සීරම් එක ගැන දැනගෙන ඒකේ රිවිව්ස් බලලා තමයි මම ගත්තේ. ඉතින් ඇත්තට මේ ප්‍රොඩක්ට් එක නම් මගේ මූණට හරි ගියා. ලංකාවේ ගන්නවා නම් අනිවාර්යයෙන්ම ෆේක් නැති ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස්ම ගන්න බලන්න. ඉතින් ඊට පස්සේ මොයිස්චර් කරගත්තා මගේ ඇඟ. ඊට පස්සේ තියෙන්නේ මට නිදාගන්න. සාමාන්‍යයෙන් මට නිදාගන්න කලින් මෙන්න මේ බබා මෙන්න මේ විදිහට අරන් ගියපු ටොයිස් ටික අයින් කරන්න තියෙනවා. මොකද එයා නිදාගන්න ඇඳට යනකොට ටොයිස් අරන් යනවා. ඒකලා එයාගේ වටේම ටොයිස් තියාගෙන තමයි එයා නිදාගන්නේ. ඉතින් සමහර දවස්වලට මම දැන් එයා නිදාගත්තෙන් පස්සේ ඒවා අයින් කරනවා. ඒ වුණාට සමහර දවස්වල රැට හැරුණාම ආයෙ ඒවා ඉල්ලනවා. ඒ හින්දා මම සාමාන්‍යයෙන් ඇඳෙන් අයින් කරන්නේ නැහැ. ඇඳේ පැත්තකින් ඒවා අයින් කරලා තියෙනවා. අනේ ඉතින් බලන්නකෝ නින්ද ගියපුවම හරියට ආදරේ හිතෙනවා. ඉතින් හැමදාම මම එයා නිදාගත්තාම ඔන්න ඔය වගේ මට ඇති වෙනකන් ඉඹලා තමයි මමත් නිදාගන්නේ. ඉතින් ඒක මම දන්නවා හැම අම්මා කෙනෙක්ම මේ වැඩේ කරනවා කියලා. මොකද දවසම දඟලපු ඒවා මතක් කරලා සමහර වෙලාවට චුට්ටක් විතර සැර කරන්න දවස් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම මතක් වෙන්න ඔන්න ඔය විදිහට චුට්ටක් ඉඹලා කරලා තමයි නිදාගන්නේ. ඉතින් ඊට පස්සේ මම දවසට පිටු 2ක් මෙන්න මේ පොතෙන් කියවන්න මම ප්‍රොමිස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඔන්න අද දවසේ මම කියවලා දැන් ඉතින් මට තියෙන්නේ නිදාගන්න. good night.